පිළිගන්නවා ඔයාලා හැමෝම සයන්ස් බුක් YouTube channel එකට. මම අද කතා කරන්නේ 6 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. අප අවට ඇති දේ. අප අවට ඇති දේවල් ගැන කතා කරොත් අප අවට ඇති දේවල් ගොඩක් තියෙනවා. ඔය අප අවට තියෙන දේවල් ස්කන්ධයේ ඇති නැති බව අනුව අවකාශයේ ඉඩක් අත්කර ගැනීම නොගැනීම මත වෙන් කරන්න පුළුවන්. මේ ගැන කතා කරන්න හොඳම උදාහරණය තමයි අප අවට ඇති වායුගෝලීය වාතය. එහෙම කියනකොට වායුගෝලීය වාතයට ස්කන්ධයක් තිබේද අවකාශී ඉඩක් ගන්නවාද කියන ගැටලුව මතුවෙනවා. ඒ බව සනාථ කරගන්න අපි පොඩි ක්‍රියාකාරකම් දෙකක් කරමු. මුලින්ම අපි වාතය අවකාශී ඉඩක් ගන්නේදයි සොයා බලමු. මේ සඳහා ජලය දාපු බේසමක්, වියලි ලේන්සුවක්, වියලි වීදුරුවක් අවශ්‍ය වෙනවා. මුලින්ම මේ වීදුරුව පතුලේ ලේන්සුව හිර කරන්න. දැන් මේ ලේන්සුව හිර කරපු වීදුරුව යටිකුරු අතට සිරස්ව කලින් ගත්තු ජල බේසම තුල කිල්වන්න. ඊට පස්සේ වීදුරුව ආයෙ පිටතට අරගෙන ලේන්සුව තෙමිලද කියලා බලන්න. ලේන්සුව තෙමෙන්නේ නැහැ. ඒ නිසා අපිට වාතය අවකාශයේ ඉඩක් ගන්නා බව නිගමනය කරන්න පුළුවන්. දැන් අපි වාතයට ස්කන්ධයක් පවතීද යන්න සොයා බලමු. ඒ සඳහා වාතය පුරවන ලද බැලුන් දෙකක්, මීටර කෝදුවක්, නූල් අවශ්‍ය වෙනවා. වාතය පුරවපු බැලුන් දෙක මීටර කෝදුවේ දෙකලවර ගැට ගහලා තිරස්ව පිහිටන පරිදි තුලනය කරන්න. ඊට පස්සේ එක් බැලුනයක් සිදුරු කරන්න. එතකොට මීටර රූලේ සමතුලිතතාවය නැතිවන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා වාතයට ස්කන්ධයක් ඇති බව එයින් සනාථ වෙනවා. ස්කන්ධය කියන්නේ භෞතික රාශියක්. යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය එහි ස්කන්ධය ලෙස හඳුන්වනවා. ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් වැනි ඒකක භාවිතා වෙනවා. ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය කිලෝග්‍රෑම්. ඊළඟට අපි පදාර්ථය හා ශක්තිය ගැන කතා කරමු. පදාර්ථය හා ශක්තිය අවකාශයේ ඉඩක් අත්කර ගන්නා හෝ නොගන්නා බව අනුව ස්කන්ධයක් සහිත වීම හෝ රහිත වීම මත වර්ග කරන්න පුළුවන්. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් අත්කර ගන්නා දෑ සඳහා උදාහරණ ලෙස ඈන, ජලය, මේසය, වාතය වගේ දේවල් දක්වන්න පුළුවන්. ස්කන්ධයක් රහිතව අවකාශයේ ඉඩක් අත්කර නොගන්නා දෑ සඳහා උදාහරණ ලෙස ආලෝකය, තාපය, ශබ්දය දක්වන්න පුළුවන්. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් අත්කර ගන්නා දෑ විශේෂ නමකින් හඳුන්වනවා. ඒවට තමයි පදාර්ථ කියලා කියන්නේ. ස්කන්ධයක් නොමැති අවකාශයේ ඉඩක් නොගන්නා දෑ ශක්තිය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අපාවට ඇති දේවල් පදාර්ථය හා ශක්තිය ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. අපාවට ඇති දේවල් පදාර්ථ හා ශක්තිය ලෙස කොටස් දෙකකට වෙන් කරගත්තා. මේ පදාර්ථය භෞතික අවස්ථාව අනුව තවදුරටත් ඝන, ද්‍රව, වායු ලෙස අවස්ථා තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ පදාර්ථය ඝන, ද්‍රව, වායු යන අවස්ථා තුනෙන් එකකට අයත් වෙනවා. ඝන පදාර්ථය ගැන හිතන්නකෝ. උදාහරණයක් විදියට අපි ගල් කැටයක් ගමු. ඒ ගල් කැටයට හැඩයක් තියෙනවා. පරිමාවක් තියෙනවා. ඝන පදාර්ථය ගැන හිතන්නකෝ. උදාහරණයක් විදියට අපි ගල් කැටයක් ගමු. ඒ ගල් කැටයට හැඩයක් තියෙනවා, පරිමාවක් තියෙනවා. හැඩය ලෙහෙසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම ලක්ෂණ කිහිපයක් තියෙනවා. පොදුවේ හැම ඝන ද්‍රව්‍යයකටම ඔය කියපු ලක්ෂණ තියෙනවා. ඒ නිසා ඝනවල ලක්ෂණ ලෙස නිශ්චිත හැඩයක් පැවතීම, නිශ්චිත පරිමාවක් පැවතීම දක්වන්න පුළුවන්. දැන් අපි ද්‍රව පදාර්ථ ගැන කතා කරමු. ජලය කියන ද්‍රවයක්නේ. අපි ජලය වර්ණ ගන්වලා මේ පින්තූර සටහනේ තියෙන බඳුන් වගේ හැඩයෙන් හා ප්‍රමාණයෙන් වෙනස් බඳුන් වලට වර්ණ ගන්නපු ජලය යොදලා බලමු. එවිට ද්‍රවය ඒ බඳුන් වල හැඩය හා පරිමාව ලබා ගන්නවා. ඒ අනුව ද්‍රව වලට නිශ්චිත හැඩයක් නොමැති බවත්, නිශ්චිත පරිමාවක් නොමැති බවත් අනාවරණය කරගන්න පුළුවන්. ද්‍රව අවස්ථාවේ පවතින දේවල් වලට උදාහරණ විදියට පෙට්‍රල්, කිරි, පොල් තෙල්, රසදිය දක්වන්න පුළුවන්. දැන් අපි වායු ගැන කතා කරමු. වායු වාතයේ ඉඩක් ගන්නේදයි සොයා ගැනීමට අපි කලින් ක්‍රියාකාරකමක් සිදු කළා. ඒ නිසා අපි වායුවකට නිශ්චිත පරිමාවක් තිබේද සොයා බැලීමට ක්‍රියාකාරකමක් කරමු. මේ සඳහා වායු සරා දෙකක්, හඳුන් කූරක් හා
කාඩ්බෝඩ් කැබැල්ලක් අවශ්‍ය වෙනවා. හඳුන්කූර දල්වලා යටිකුරු කරන ලද වායු සරාවකට එහි දුම ඇතුළු කරලා අනෙක් වායු සරාව මේ පින්තූරයේ තියෙන විදියට සකස් කරගන්න. එතකොට පළමු වායු සරාවේ ඇති හඳුන්කූරු දුම අනෙක් වායු සරාව පුරා පැතිරිලා යන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ නිසා වායු වලට නිශ්චිත පරිමාවක් නැති බව සනාථ වෙනවා. වායු වලට නිශ්චිත හැඩයක් නැහැ. නිශ්චිත පරිමාවක්ද නැහැ. කතා කරපු ලක්ෂණවල සාරාංශය තමයි මේ වග්ගයේ සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් ඝන ද්‍රව්‍ය වල භෞතික ගුණ ගැන කතා කරමු. ඝන ද්‍රව්‍ය වලට දැඩි බව, ආහඤ්‍යතාවය, තන්‍යතාවය, ප්‍රත්‍යාස්ත බව, බංගුරතාවය, වයනය වැනි ගුණයන් තිබෙනවා. දැඩි බව කියන්නේ තීරීමට, කැපීමට, ගෙවී යාමට එරෙහිව ද්‍රව්‍යයක් සතු ප්‍රතිරෝධය. එවැනි ඝනවලට උදාහරණ ලෙස දියමන්ති, යකඩ දක්වන්න පුළුවන්. ආහඤ්‍යතාවය කියන්නේ මිටියක් වගේ උපකරණයකින් තැළුව විට කුඩු බවට පත් නොවි තැලීමට හැකිවීම. තඹහා යකඩ ආහඤ්‍යතාවය පවතින ඝනවලට උදාහරණ වෙනවා. තන්‍යතාවය කියන්නේ ඇදීමකට ලක් කළ විට නොකැඩී පැවතීම. තඹ, ඇලුමිනියම්, රත්රන් තන්‍යතාවය පවතින ඝනවලට උදාහරණ වෙනවා. ප්‍රත්‍යාස්ත බව කියන්නේ බලයක් යොදා ඇදීමේදී දෙන සුළු වීමට. ඒ සඳහා රබර්, ඉලාස්ටික් උදාහරණ වෙනවා. බංගුරතාවය කියන්නේ මිටියක් වගේ උපකරණයකින් තැළුව විට ඇදීමට හා කුඩු වීමට ලක්වීම. ඒ සඳහා වීදුරු, අඟුරු වැනි ඝන උදාහරණ වෙනවා. වයනය කියන්නේ යම් දෙයක් අතින් ස්පර්ශ කිරීමේදී අතට දැනෙන්නේ කොහොමද කියන එකට. වයනය පෙන්වන ඝන ලෙස බුලුන්, වැලි කඩදාසි දක්වන්න පුළුවන්. දැන් අපි ඝන ද්‍රව්‍ය වල භාවිත ගැන කතා කරමු. ඝන ද්‍රව්‍ය බිත්ති, ජනෙල් දොරවල් සෑදීමට භාවිතා කරනවා. රිදී වැනි ඝන වර්ග ආභරණ තැනීමට භාවිතා කරනවා. රබර්, ලදරු, සූපු සහ අත්තාවරණ ද්‍රව්‍ය සෑදීමට භාවිතා කරනවා. ඒ වගේ බොහෝ කෘත්‍යයන් මේ ඝන ද්‍රව්‍ය භාවිතා කරලා සිදු කරනවා. අපි අද කතා කරේ 6 ශ්‍රේණියේ දෙවැනි පාඩම. අප අවට ඇති දේ. මේ සම්පූර්ණ පාඩම සාරාංශයක් ලෙස දැක්වුවොත් මේ සටහනේ ආකාරයට දක්වන්න පුළුවන්. එය හොඳින් අධ්‍යයනය කර පාඩම මතක තබා ගන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. මතක ඇතුව Science Book YouTube channel එක subscribe කරන්න. එතකොට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට ඒක බලන්න පුළුවන්.